විසින් උරු තෙල් දැම්මේ නැත්තම් කරන ප්‍රවයන් මතාවෙන් තොටු කරවාගෙන හඬ වෙනස් කරවාගෙන පඩම් දෙපොතේ මෙතන බොහොම කරදර වෙලා තමයි මෙතෙන්ට එන්නේ කියන්නේ ඉතින් වෙන්න දෙයක් නැහැ තව ටිකක් ගියා නම් එල්ලිලා මැරෙනවා කියන තමයි කියන්නේ. අද මේ පූජාව මොකටද මේ කියන්නේ කිව්වේ නැහැ. නෑ සතුටින් අසත්. මේක සතුටින් දෙන්නේ. හරි මොනවද තියෙන්නේ? කවුද ඔයාලද කියලා මෙයාද? මෙයාට මම කතරගමද පොරොන්දුනේ දෙන්න කියලා වෙලා. කොහෙද පොරොන්දුනේ? කතරගම. කතරගමද මේක නිදහස් වුණාම පොරොන්දුනේ දෙනවා කියලා. සතුටින් දෙනවා කියලා මේ ලැබුණ පස්සේ සතුටින් දෙනවා කියලා තමයි පොරොන්දුනේ. ඉතින් අද මේට ඇවිල්ලා දවස් කීයද? ඇවිල්ලා ගිහලා දවස් 20 අදට වෙනවා 18 මාසයක් වෙන්නේ. අදක් නෑ. වගේ වෙන්නේ. දැන් මොකද අද ඔයා කියන්නේ මේට ඇවිල්ලා? ඒ කියන්නේ නම් ඇත්තටම සතුටුයි මොකද ඒ හිතිය විදියත් එක්ක දැන් ඉන්න විදියත් එක්ක හිතට මාර සතුටුයි අපච්චි. ඔව්. අජේ රැකියාවක් කරනවා. හොඳ. ඒ කියන්නේ මම ඇත්තටම පුදුම කැපකිරීමක් කරේ අපච්චි හම්බ වෙන්න. මාර වේදනාවකින් හිටියේ මේ ප්‍රශ්න නිසා. ඔව්. ඒ නිසා අදට මට හැන සතුටු වෙච්ච නිසා තමයි මේ වගේ දෙයක් මම දුන්නේ. මාස තුනක් කොට්ටු වුණා. මාස 3ක් කොට්ටු වුණා. උදේ රෑ ඉඳලම මාස 3ක් කොට්ටු වුණා මේ සම්බන්ධව මේ කතා කරගන්න. ඒත් හම්බෙන්නේ නැහැ මෙහෙට එන්න. හම්බෙන්නේ ඉතින් මම පළවෙනි දවසේ යනවා කතරගමට භාගයක් ගිහිල්ලා එනවා තෙමිදෙමි. ආයි දෙවෙනි දවසේ යනවා අපච්චි හම්බුනේ. දෙවෙනි දවසේ තමයි අපච්චි මට හම්බුනේ. කතරගම. කතරගම. ඔව්. ඉතින් ඒ තරම් කැපකිරීමක් කර අපච්චි සම්බන්ධ කරගෙන මේ තියෙන දේ මොකද තියෙන ප්‍රශ්නේ ඕගොල්ලෝන්ගේනේ. එතකොට මේගොල්ලෝ දුක් විඳිනවා. හොඳට තිබුණ ව්‍යාපාරයක් තිබුණ සල්ලි වාගේ අතින් හොඳට හිටපු කෙනෙක් ඉතින් සියලු දේවල් ටික නැති වෙලා අන්තිමට හරි සතුටුයි. හරි කියන්නේ ඉවරයි. හොඳට මේ මොකද එයා දෙන්නේ මොකද පූජා වටියක් දෙන්නේ පූජාවයි. මේ නාමකින් දේවාභරණ ඔව්. ඒ ටික දේවාභරණ මොනවද? සලන් දෙක ගෙනාවා. ඔව්. සලන් දෙකයි ඔව්. ආලෝක පූජාවට බාර කරා. බලපෑල. හරි ඒක මම දාන්නම් ගම්බාර දෙයියන්ගේ මේ යහනට. සලුව ගෙනාවා මෑණියන්ට. ඔව්. ඒ ටික තමයි. දැන් ඔයාලට මොකද කියන්නේ? මට ඉතින් කියන්න තියෙන්නේ ගොඩාක් පිං අපච්චි නැති වෙන්න ගිහපු මගේ ජීවිතය බේරගත්තට ඒ මගේ පවුල සැකලා දුන්නට තව දුරට හිටියනම් මම දන්නවා මගේ පවුල විනාශ වෙනවා කියලා. ඔව්. ඒක මට තේරුණා. ඔව්. ඒක තමයි මෙහෙමයි. අර සමහරක් දේවල් තියෙනවා අපිට කාලේ එන්න ඕනේ. ඔච්චර දඟලුවත් ඔයා මට මංගාවට එන්න අප්‍රේල් මාසේ ඉඳලා තමයි දඟලන්නේ. හැබැයි මම හම්බෙන්නේ නොවැම්බර් මාසේ. නොවැම්බර් මාසේ. ඔව්. ඒකත් හැබැයි ඔයගොල්ලෝ මෙහෙ එන්නේ නැහැ. මම කතරගම. කතරගමදී ඒක තමයි ඒකේ තියෙන වෙනස්. ඒකේ තමයි එතන තමයි තත්ත්වය. ඒක ඔයා එච්චර දඟල ඔයා දඟලපු එකේ ප්‍රතිඵලය තමයි මොකද මංගාවට ඔයා මෙහෙට එන්නේ නැහැ. මං ඔයා ගාවට කතරගමට එන්නේ. මං කතරගම ආවා තමයි කතරගමේ තමයි මේගොල්ලෝ මෙයාව. මං කතරගම දේවාලයේ තමයි පළවෙනියට මං විඳින්න ගත්ත පොල් ගෙඩි තුන තමයි විඳින්න දෙන්නේ. මං ගත්ත පොල් ගෙඩි තුන කතරගම දේවාලයේදී. මොකද ඕගොල්ලෝ කතරගම මිනිස්සු. හැබැයි මම කතරගමට ගිහිල්ලා මෙයාට කතරගම දේවාලයේදී පොල් ගෙඩි දුන්නා. ඒක තමයි. ඒක අපේ ලැබීම යම් කාලයක් එන්න ඕනේ යම් තැනකට එන්න යම් දේවල් කරගන්න. ඉතින් ඕගොල්ලෝ අන්ට ඉස්සරහට අනිත් දේවල් ටිකක් කෙරෙයි. ප්‍රශ්නේ විසඳලා දීලා තියෙනවා. හොඳ පැත්තක් ඇදෙයි. අපිට මම කියන්නම්. මේ කාරණා වලදී මේක මම මේ ලයිට් වල මේකට සම්බන්ධ මේ පාන්තම දානවා. මොකද මෙතනින් තමයි මම කතා කරන්නේ. ඉතින් මම මේක දාන්නම්. මොකද මගේ ජීවිතේත් හැමදේම වෙනස් කරපු තැන තමයි මේ. කියන්නේ මට වරන් දුන්නේ වහන්සේගේ ආස්වාදයෙන් karena perwalian matakan terus berwakin ada benas berwakin pada seperti satu barang mau setno masih ada kalau itu berapa berapa terbukti arti dua ada
කියලා එනම් එමු බලන්න බාතාවල් එක්ක ඈ Sekarang seri kote sekarang dan seri kecete serana. Mata sekar karte sekarang mata seri kecete sekarte lekan kepas seri nagu kecete sekarang. Masyarakat tirang kapas tirang rasa dekang sondewa ina mam. Sekarang mata apa seri kan kecete seni lekan kepas seri kecete na. Bodi kamakas dewana maksudnya. Na pata sekarang mata seri kecete tepe seri kana terserah. Tapi ko na kayo lang kasati ay ito porque tienen tese que eran kayo local na pati. Nasa kante pese sakya na nga Ang pese pese na pese kon pinsan. Anak sati. Nakapatid ka. Ang kapatid sati. Dewa ka sa bala. Nasati. Nakasati. Namatisi ka na. Basa ang para sati lang kasi kala kawarong. Napatisi ka. Anak singkala basa ko sati. සත්‍ය හරියාකාර විදිහට හරියාකාර ඥාති බල හරියාකාර ආකාරයෙන් බල පිහිටවල ඇවිල්ලා තියෙන්නේ. දැන් සත්‍යයි. තිබුණා දුවපොළ සාමකා දුර වෙලා ටිකෙන් ටික යාපත සාන්ති උදාපත් කරලා දෙන්නත් ඒ දරුවන්ට පිට ආශිර්වාදය බල කරලා දෙන්නත් ඒ ආකාරව බලමුතුන්පත් කරලා දෙනවයි කියනවා. එහෙමයි. අර පාටි කාදාගෙන කාරණාවල් ටික කරගෙන යන්නයි කියලා කිව්වේ. එහෙමයි. නා සත්‍යයි. ආංගර සත්‍යයි. මම කාරෝත් බලන්න සත්‍යයි. හරියාකාර විදිහට මගේ දරුවට හරියාකාර ආකාරයෙන් බල පිහිටවල තියෙන දේ. හරියාකාර විදිහට දැන් සත්‍ය ආකාරයට සත්‍ය දේවල් කරන්න මගේ දරුවට පිහිට ආශිර්වාදය ලැබිලා තියෙන්නේ. මේ දේවල් වලට අප්පච්චිට අප්පච්චිගේ ඥාතීන්ට මේ පින් හේතු වාසනා වෙන්න ඕන අප්පච්චි. හරියාකාර විදිහට මගේ දරුවට යහපතක් කළ දුන්නට අප්පච්චි. මොකද මගේ දරුවට ජීවිතෙත් එපා වෙලා ඉඳපු මොහොතක අප්පච්චි පිට වුණානේ. හරියාකාර විදිහට භූමියේ තියෙන දොස් අයින් කරගෙන හරියාකාර ආකාරයෙන් බාහිරව අප්පච්චිට පූජාවක් දීලා ඒ දේවල් ටික කරාම පුතේ අප්පච්චි දෙනවා බාහිරව. හරියාකාර විදිහට දෙනවා සත්‍යේ. පුතේ මුතු මැණික් වල ඉඳලම දෙනවයි කියනවා පුතේ. හරියාකාර විදිහට. දොස් ටික අයින් කරපන්කෝ. මම සාන්ති උදා කරලා දීලා දැන් ඇති මේ දරුවන් ඇවිත් දෙව්වා. යාපත වෙන්න ඕනේ ආයි දොස් තුනයි කියන්න බෑ. ආයි මගේ දරුවෝ කොහෙටවත් යන්නේ නැහැ අප්පච්චි. ආවත් වෙන්නේ මේ දේවල්වලට විතරයි. ආයි කිසිම දේවලකට මගේ දරුවට අඩිය තියන්න මං ඉඩ දෙන්නේ නැහැ. ඔඩි සෝනියන් ගම්බාර අප්පච්චි සත්‍යයි. මොකද මගේ දරුවට සත්‍යලා ඇවිල්ලා ඉන්න ඔඩි සෝනියන් ගම්බාර අප්පච්චි මාත් අදහපු කෙනෙක් තමයි ඉතින්. හරියාකාර විදිහට මගේ පහන් ආලෝකයට චීවර ධාරියෙක් මගේ භූමියත් එළියයි මමත් අද මේ ලෝකෙන් එතර වෙන්නේ නැහැ නේද? ඒ චීවර ධාරියට මොකද වුනේ? මොකද වුනේ? කටුපණුව දාලායි මැරුණේ. හොඳා දැන් ඉතින් නිදාත් වෙමු. අවසරයි. අංගර සත්‍යයි.